කට්ටියට කොහොමද ජීවිතේ හැම පැත්තෙම අදිනවා වගේ දැනනවද? නිකන් ඔළුව කචල් වෙලා පිස්සු ඇදෙනවා වගේ නේද සමහර වෙලාවට? අම්මා එක පැත්තකින් අදිනවා විභාග තව පැත්තකින්. අර හැමතිස්සෙම ඩේටා ඉල්ලන යාළුවා තවත් පැත්තකින් අදිනවා. අනේ මන්දා අඩුම ගානේ නිදා ගන්නවත් වෙලාවක් නැහැ. හැබැයි මේ ඇදගැනීමේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට විතරක් නෙවෙයි. මේක ඇත්තටම ෆිසික්ස් ප්‍රශ්නයක්. ඕ ඇත්තටම බලවේග ඒ කියන්නේ ෆෝර්සස් වලටත් මේ වගේම මාර ඩ්‍රාමා තියෙනවා. හැබැයි එයාලා මේ ඇදගැනීමේ තරඟට මාරු විසඳුමක් හොයාගෙන තියෙනවා. ඒකට තමයි කියන්නේ සමතුලිතතාවය. නැත්නම් ඉක්විලිබ්‍රියම්. එයාලා චිල් එක හොයාගන්න විදිය. ෆිසික්ස් චේස් සමතුලිතතාවය පිළිබඳ විග්‍රහය. හරි ළමයි. හැමෝම අවධානයෙන් ඉන්න. අපි දැන් මේකට කිමිදමු. මොකක්ද මේ කියන සමතුලිතතාවය ඉක්විලිබ්‍රියම් කියන්නේ? සරලවම කිව්වොත් නිකන් චිල් එකේ ඉන්න එකේ විද්‍යාව. පොතේ විදිහට කිව්වොත් වස්තුවක් මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය ශුන්‍ය වූ විට එහි චලිතයේ වෙනසක් සිදු නොවන අවස්ථාව. මොලේට ගියේ නෑ නේද? තේරුන්නේ නෑ නේද? මෙහෙම හිතන්නකෝ. ඇන්ටිලා දෙන්නෙක් කඹයක් දෙපැත්තට අඳින්නවා. දෙන්නම එකම පවර් එකකින් ඇද්දොත් කඹේ හෙලවෙන්නේවත් නෑ. ඩ්‍රාමා නෑ, මුකුත් නෑ, නිකම් බැලන්ස්ඩ්. අන්න ඒක තමයි ඉක්විලිබ්‍රියම්. පර්ෆෙක්ට් පීස් නේ? හරි අපි දැන් බලමු සරලම අවස්ථාව. බල දෙකක් තියෙනකොට මොකද වෙන්නේ කියලා. උදාහරණයට ගමු මේසයක් උඩ තියෙන පොතක්. මෙතන බල දෙකක් වැඩ. එකක් තමයි පොතේ බර, ඒ කියන්නේ weight W. ගුරුත්වාකර්ෂණය පොත කෙලින්ම බිමට අදිනවා. අනිත් එක තමයි මේසෙන් උඩට දෙන තල්ලුව. අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක හරියට මේසේ පොතට කියනවා වගේ නෝ අදනම් බෑ මචං කියලා ගේමක් දෙනවා. ඉතින් මේ බල දෙක චිල් එකේ ඉන්න නම් ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් වෙන්න නම් නීති තුනක් තියෙනවා. 1. දෙන්නගේම පව එක සමාන වෙන්න ඕන. 2. දෙන්න දෙපැත්තට අදින්න ඕන. 3. දෙන්නම එකම කෙලින් ඉරක් දිගේ ක්‍රියා කරන්න ඕන. මතක තියාගන්න. හරි. දැන් පොඩ්ඩක් සීන් දෙක කොම්ප්ලිකේට් කරමුද? බල දෙකක් වෙනුවට බල තුනක් ආවොත් මොකද වෙන්නේ? හිතන්නකෝ ඔන්චිල්ලාවක් පදන පොඩි ළමයෙක් ගැන. අයියෝ හරිම කියුට් නේද? හැබැයි ඔළුව ඇතුලේ තියෙන ෆිසික්ස් මචං මේකත් ෆිසික්ස්. බලන්න ළමයාගේ බර ඒ කියන්නේ W කෙලින්ම පහළට අදිනවා. ඒක බැලන්ස් කරන්න ඔන්චිල්ලාවේ කම දෙකෙන් උඩට බල දෙකක් දෙනවා F1 සහ F2. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි F1ට F2 එකතු කළාම එන උත්තරේ ළමයාගේ බර W-ට සමාන වෙන්න ඕන. එතකොට තමයි ළමයා බිම වැටෙන්නේ නැතුව ඔන්චිල්ලාවේ ඉන්නේ. එනම් බල තුනක නීති ටික ඉක්මනට බලමු. 1 බල තුනම එකම තලයක ඒ කියන්නේ කෝප්ලේනා වෙන්න ඕන. ඒ කියන්නේ බල තුන මේකම WhatsApp group chat එකේ ඉන්න ඕන. private messages බෑ. 2 එක බලයක් අනිත් පැත්තට යන්න ඕන. 3 උඩට තියෙන බල ටිකයි පහළට තියෙන බල ටිකයි සමාන වෙන්න ඕන. හරි දැන් තමයි හොඳම හරිය. බල ටික කෙලින් නැතුව ඇලවෙලා තිබ්බොත් මොකද වෙන්නේ? කෑස්. හිතන්නකෝ බිත්තියේ අර බොලිවුඩ් ෆිල්ම් ස්ටාර් කෙනෙක්ගේ ලොකු දිලිසෙන පෝස්ටර් එකකට එල්ලන්න යනවා කියලා. පළවෙනි බලය තමයි පින්තූරේ බර W. ඒක හැමතිස්සෙම කෙලින් පහළට අදිනවා. නිකන් අර ඇලිලා ඉන්න X කෙනෙක් වගේ කොහෙ ගියත් පස්සෙන් එනවා. අතාරින්නෙම නැහැ. ඊළඟට පින්තූරේ එල්ලලා තියෙන කඹ දෙක. එක කඹයක් F1 මේ පැත්තට අදිනවා. අනිත් කඹේ F2 අනිත් පැත්තට අදිනවා. බලන්නකෝ මේ බලවල තියෙන ඩ්‍රාමා එක. ඉතින් මේ අවුල කොහොමද ඉක්විලිබ්‍රියම් වෙන්නේ? රහස තමයි මේ බල තුනේම ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හම්බ වෙන්න ඕන. ඒක රහස් මීටින් එකක් වගේ. එහෙම වුණේ නැත්නම් කඩබූම් පින්තූර බෙම. හරි. ඇති තියරි. දැන් මේ ඔක්කොම ඉගෙන ගත්තා. ඉතින් මොකද්ද මේකේ තීරුම? මේක අපේ එදිනෙදා ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද? ඉක්විලිබ්‍රියම් කියන්නේ හැමතැනම තියෙන දෙයක්. අපි හිටගෙන ඉන්නකොට අපේ බර පහළට යනවා, පොළව උඩට තල්ලු කරනවා. ඉක්විලිබ්‍රියම්. නවත්තලා තියෙන කාර් එකක් ඉක්විලිබ්‍රියම්. සිවිලිමේ එල්ලලා තියෙන ලයිට් එකක් ඒකත් ඉක්විලිබ්‍රියම්. ඇත්තටම අපු දකින නොසිල් වෙන වස්තුන්ගෙන් 100%ක්ම තියෙන්නේ සමතුලිතතාවය. මේ මුළු විශ්වයම කියන්නේ ලොකු කඹ ඇදිල්ලක් වගේ. ඉක්විලිබ්‍රියම් කියන්නේ රෙෆරි වගේ. හැමදේම කෑලි වලට කැඩිලා යන්නේ නැතුව බලා ගන්නවා. ඉතින් හැම වස්තුවක්ම බලවේග වලින් බැලන්ස් වෙලා තියෙනවා නම් අපේ ජීවිතේ සමතුලිතව තියාගන්න අපිට නොපෙනෙන බලවේග මොනවද? හරි, ක්ලාස් ඩිස්මිස්ඩ්. යන්න.